ඕනෙම දෙයක් ගැන ඕනේ නැති දේවල් ඕනවට වඩා හිත හිටියොත් හිත බර වේවි. හිත බර වුණොත් කරගන්න පුළුවන් ටිකත් කරගන්න බැරි වේවි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දූල පුතාලා වෙනුවෙනුයි විශේෂයෙන් මේ අවවාදේ. නමුත් ඕනම තරාතිරමක කෙනෙකුට ඕනෙම වයස් මට්ටමක කෙනෙකුට මේ අවවාදේ ගොඩාක් වටිනවා. අහන්න මේ කතාව. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ එක තරුණ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේට මේ ජීවිතේම නිවන් දකින්න තරම් වාසනාවකුත් තිබ්බා. ඒ උදෙසා හැකියාවකුත් තිබ්බා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ මහාන වෙලා පොඩි දවසක් ගත වෙනකොටම ඕනේ නැති දේවල් ඕනවට වඩා හිත ඉන්න පටන් ගත්තා. ඒ ස්වාමීන් වහන්සේට හිතෙනවා මෙච්චර සිල්පද කොහොම රකින්නද? දැන් ඉස්සරහට යනකොට තව සිල්පද වැඩි වෙයි. මං ඒව කොහොමද රැකගන්නේ? මේ ඔක්කොම සමාධි කොහොමද මං ඇති කරගන්නේ? මෙච්චර කොහොමද භාවනා කරන්නේ? මේ ඔක්කොම ධර්මයන් ඉගෙනගෙන මතක තියාගන්නේ කොහොමද අපේ මං? ඒ ස්වාමීන් වහන්සේට ඕනවට වඩා හිත ඉඳීම නිසා හිත බර වුණා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මූණත් බෙරි කරගෙන කිව්වා, ස්වාමීනි මං සිවුරු අරිනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි භික්ෂුව සිවුරු අරින්නට හිතන්නේ? ස්වාමීනි මට මේක කරගන්න අමාරුයි. මෙච්චර සිල්පද ගොඩක්, මෙච්චර භාවනා ගොඩක් මට ස්වාමීනි මේක කරගන්න අමාරුයි. මෙච්චර ගොඩාක් ධර්මයේ මට මතක තියාගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ එතකොට ඒ ස්වාමීන් වහන්සේට කියනවා, භික්ෂුව ඔබට පුළුවන්ද සිල්පද 3ක් රකින්න? ඒ ස්වාමීන් වහන්සේ බොහොම උනන්දුවෙන් කිව්වා, ස්වාමීනි සිල්පද 3ක් පුළුවන්. එහෙනම් භික්ෂුව ඔබ දැන් ඉඳලා කයින් කිසිම වරදක් කරන්න එපා. දෙවනි සිල්පදේ විදිහට වචනයෙන් කිසිම වරදක් කරන්න එපා. තුන්වෙනි සිල්පදේ විදිහට හිතින් කිසිම වරදක් කරන්න එපා. ඔය තුන පුළුවන් ද රකින්න? ඒ සංසයට හරි ප්‍රීතියක් ආවා. එහෙමයි ස්වාමීනි මට පුළුවන්. ඒ නැගිටලා ගිහිල්ලා බොහොම ටික කාලයයි ඒ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය ඇතුලේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. භික්ෂුන් වහන්සේලාට හරි සන්තෝෂයි. මේ ඔළුව බර කරගෙන මෙච්චර එකක් කොහොම කරන්නද කියලා ඕනවට වඩා හිත හිටපු භික්ෂුවා මෙන්න සම්පූර්ණයෙන්ම සාර්ථක වෙලා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඕක සතුටින් කීවා, ස්වාමීනි අපිට හරි සන්තෝෂයි බුදුරජාණන් වහන්සේගේ එකම එක අවවාදෙන් මේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් සාර්ථක වුණානේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි නුවණැත්තෝ ඕන් නැති දේවල් ඕනවට වඩා හිත ඔළුව බර කරගන්නේ. ඒක අතීතේ පවා හිමයි. මහණෙනි අතීතේ එක ගොවියෙක් තමන්ගේ වගාදිගා වැඩි කරගන්න හිතාගෙන එයා අලුතින් ඉඩමක් මිලට ගත්තා. වෙන සිටුවරයෙකුගේ ඉඩමක් එයා මිලට ගත්තා. මිලට අරගත්ත ඉඩම ඒ භූමි භාගය පොඩ්ඩක් සුද්ධ කරන්න ඕනේ කියලා හිතාගෙන මෙයා ඒ කොටස තමන්ගේ උදැල්ලෙන් උදළු ගන්නකොට උදැල්ල එකපාර ටංගාන සද්දකින් යමක වැදුනා. මේ ගොවි මහත්තයා මේක පාදලා බැලුවා, මේ මොකේද මේ වැදුනේ? එතකොට ලස්සනට දිලිසුණා. තව ටිකක් පාදලා බලනකොට මේ ඉඩම මිලට ගත්ත ඒ ඉඩමේ අයිතිකාර සිටුවරයාගේ නිධානයක්. මෙතන තියෙනවා දිගට රන් කඳක්, රත්තරන් ගොඩක් මේ. එතකොට මේ ගොවි මහත්තයාට තමන්ට ලැබිච්චි මහා රත්තරන් ගොඩ ගැන මෙහෙම හිතෙන්න ගත්තනේ. දැන් මෙච්චර රත්තරන්
මට අයිති වුණාය කියලා දැනගත්තාම මොනවා වෙයිද? දැන් මගේ බිරිඳ දැනගත්තට පස්සේ බිරිඳ මොනවා ඉල්ලාවිද? මේ රත්තරන් වලින් මොනවා කරමු කියාවිද? බිරිඳගේ පවුලේ කට්ටිය මොනවා කියයිද? එයාලා කොච්චර කොටස් ඉල්ලයිද? මගේ පවුලේ ඇයෝ මේවා දැනගත්තට පස්සේ මොනවා කියන්න ගනීවේද? මේ Tamanට ලැබිච්චි මහා රත්තරන් ගොඩ ඉස්සරහා මේ ගොවි මහත්තයා ඕනේ නැති දේවල් ඕනවට වඩා හිත ඉන්න ගත්තා. හිත බර වුණා. උදැල්ල අතෑරලා ඔළුව තද්දට අල්ලගෙන බිම වාඩි වුණා. එච්චර දරා ගන්න බැරුව ගියා. අන්තිමේ මේ ගොවි මහත්තයාටම හිතෙනවා නෑ මම මේක නිකන් ඕනවට වඩා ඕනේ නැති දෙයක් මං හිතන්න ගත්තා. මෙතන මේ රත්තරන් ගොඩ ඔක්කොම මට අයිතිය කියලා දන්නේ මං විතරනේ. මේකෙන් ටික අරගත්තනම් පොඩ්ඩ වියදම් කරන්න පටන් ගත්තනම් කාටවත් එහෙම මේ මට මහා ගොඩක් හම්බුනාය කියලා දැනගන්න ලැබෙන්නේ නෑනේ. මේ ඔක්කොම එකවර පෙන්වන්න ගියාමනේ අරුබුදේ. මම මේක ටික වියදම් කරන්න ගන්නවා. එහෙම හිතපු ගමන් මහා සැහැල්ලුවක් ආවා. තේරෙනව නේද එතකොට? ඕනෙම දෙයක් ගැන ඕනේ නැති දේවල් ඕනවට වඩා හිත ඉන්න ගියොත් එහෙම ඔළුව බර වෙනවා. හිත බර වෙනවා. හිත බර වුණාම ස්වභාවය තමයි කරගන්න පුළුවන් ටිකත් කරගන්න බෑ. සාමාන්‍ය විභාග ලඟ වෙද්දී ඕකමයි වෙන්නේ. විභාග සම්බන්ධයෙන් හිතන්න ඕන ටිකක් තියෙනවා. ඒ ටික හිතන්න බැරුව යනවා. ඕනේ නැති දේවල් විභාගෙට මොනවා ඒවිද පේපරේට වෙලාව ඇති වේවිද මට පාඩම්ම තියෙන ඒවා ඒවිද වෙන මොනවත් ඒවිද උගන්නපු නැති එකක්වත් ඒවිද ගොඩාක් ඒවා හිතෙන්න ගන්නවා. ඕනේ නැති Tamanට කොහොමටවත් තේරුම් ගන්න බැරි කොටස හිතෙන්න ගන්නවා. ඒක හිතෙන්න ගත්තට පස්සේ ඒක හිතම ඔළුව බර වෙනවා. අන්තිමේ අවුරුදු කීපයක් දක්ෂ විදිහට ඉගෙන ගත්ත ළමයින්ට පවා Tamanට කරගන්න පුළුවන් දක්ෂතාවය නැති වෙලා යනවා. ජීවිතේ ඕනම දෙයක් සම්බන්ධයෙන් පින්වතුනි දරුවනේ මෙහෙම්මමයි. එනිසා හිතට හොඳට කාවද්ද ගන්න මේක. ඕනෙම දෙයක් ගැන ඕනේ නැති දේවල් ඕනවට වඩා හිත ඉන්න ගියොත් හිත බර වේවි. හිත බර වුණොත් කරගන්න පුළුවන් ටිකත් කරගන්න බැරි වේවි. ඒ නිසා ඕනවට වඩා හිත ඉන්න එපා. යම් සැහැල්ලු මනසකින් ඒ Tamanට පැමිණිච්ච අභියෝගයේ සම්බන්ධයෙන් Tamanට හිතුවොත් වටින පරාසය තුල විතරක් හිතන්න. Tamanට කරගන්න පුළුවන් ප්‍රායෝගික දෙයක පැත්තක් විතරක් ගැනම හිතන්න. අනාගතය සම්බන්ධයෙන් වුණත් ඕනවට වඩා දිගට හිතන්න එපා. විභාගයට මුහුණ දෙනකොටම හිතන්න එපා ෆේල් වුණොත් ප්‍රතිඵල සවුත් වුණොත් එහෙම මං කොහොමද මුහුණ දෙන්නේ? යාළුවන්ට මුහුණ දෙන්නේ කොහොමද? අම්මා තාත්තා මොනවා කියාවිද? ඔය ඕන් නැති දේවල්. හිතනවා නම් හිතන්න ගන්න මං ඉගෙන ගත්ත කොටසින් මං හොඳට වැඩ කරන්න ඕන. කොහොමද මං මේ ඉගෙන ගත්ත කොටස ඇතුළේම ඉතින් විභාගෙ එන්නේ? අපිට උගන්නපු නැති එකක් එන්නේ නැහනේ. මාත් ඉතින් මට පුළුවන් මහන්සියෙන් මං ඉගෙන ගත්තානේ. මම පුළුවන් තරම් හොඳට මේක කරනවා. මගේ අම්මගේ තාත්තගේ හිතට සතුටක් අරගෙන ඉන්න මට පුළුවන් විදිහට මං විභාගය කරනවා. උගන්නපු ගුරුවරුන්ගේ හිතට සතුටක් එන්න මට පුළුවන් විදිහට මේක කරනවා. මගේ විභාගයට මං සැහැල්ලු මනසකින් මුහුණ දීලා මට පුළුවන් උපරිමයෙන් මම විභාගය සාර්ථක කරගන්නවා. එහෙම සිහි කරන්න. ඕනේ නැති දේවල් ඕනවට වඩා හිත බර කරගන්න එපා. ඕනෙම ප්‍රශ්නයක් ඉස්සරහා ඕනෑම අරුබුදයක් ඉස්සරහා
ඕනෑම කංකටුලුවක් ඉස්සරහා ඕනෙම අභියෝගයක් ඉස්සරහා ඕනෙම කඩයිමක් ඉස්සරහා මේ අවවාදය හොද්දට හිතේ රඳවාගෙනින්ට මොකද ජීවිතය කියලා කියන්නේ කඩයිම් අභියෝග ප්‍රශ්න අරබුද මේවා මුණ ගැහෙන එකක්. ඉදිරියටත් එහෙම මුණ ගැහෙයි. ඒ මුණ ගැහෙනකොට මේ අවවාදය වලට වටීවි. ඕනම දෙයක් ගැන ඕන නැති දේවල් ඕනවට වඩා හිටියොත් හිත බර වේවි. හිත බැර වුණොත් කරගන්න පුළුවන් ටිකත් කරගන්න බැරි වේවි. මේ අවවාදය හොඳට හිත දරාගෙන ජීවිතයට මුහුණ දෙනකොට මේ අවවාදයෙන් ගන්න පන්නරයෙන් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න ඔයාලටත් වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.